මම රැකියාව විරුද්ධ උපාධිධාරීන් වෙනුවෙන් උතුමැලි පළාත් සුදේශ ප්‍රොෆෙසිංහ මෙතන අද සම්බන්ධ වෙලා ඉන්නේ විවිධ පළාත්වල දිවයිනේ රැකියාව විරුද්ධ උපාධිධාරීන් නියෝජනයක් තමයි පළාත් නියෝජනයක් තියෙන්නේ. ඒ වගේම මෙතන ඉන්නවා රැකියාව විරුද්ධ උපාධිධාරීන් අද සම්බන්ධ වෙලා ඉන්ටර්නල් එක්ස්ටර්නල් එහෙම නැත්නම් බාහිර උපාධි සහ අභ්‍යන්තර උපාධිධාරීන් විදියට ඉන්නවා. ඒ වගේම විවිධ විෂය ධාරා කරපු උපාධිධාරීන් ඉන්නවා. මේ තියෙන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව අපි අද යෝජනාවක් ඉදිරිපත් කරන්න ඉල්ලීමක් ඉදිරිපත් කරන්න ආවා පැමිණිල්ලක්. ඒ තමයි අපිට මේ රජය පවතින රජය අපිට ලබා දුන්න පොරොන්දු මල්ලක්. ඒ පොරොන්දු ටික අපිට ඉෂ්ට කරන්න කියන එක තමයි අපි ඉදිරිපත් කරන්නේ. අපිට ප්‍රතිපත්ති ප්‍රකාශනයට දැම්මා. ඒ වගේම පළවෙනි අයවැයෙන් සියලුම රැකියාව විරුද්ධ උපාධිධාරීන්ට රැකියාව ලබා දෙනවා කියලා කිව්වා. එතකොට ඒ දේවල් තියෙද්දී දැන් අර සුපුරුදු පාරෙම යමින් ගැසට් සාමාන්‍ය පරිදි ගැසට් දාන ක්‍රමයක් තමයි යන්නේ. ඉතින් එහෙමනම් අපිට අවශ්‍යතාවයක් නැහැ අර පරණම විදිහට නම් කිසිම දෙයක් අපි පහුගිය කාලේ වැඩපිළිවෙල කරගෙන ආවා. ඒගොල්ලෝ සම්බන්ධ වුණ අය වලට එහෙම සම්බන්ධතාවයක් හදාගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකට හේතුව අපිට ඒ පොරොන්දුව මත තමයි අපේ ඡන්දය තීරණය වුණේ මේ පක්ෂයට මේගොල්ලන්ට මේ දැන් පවතින ආණ්ඩුවට ලබා දිය යුතුයි කියලා මාලිමා රජයට. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා නැවතත් ඉල්ලා සිටිනවා මේ කාරණය ඔබතුමන්ලා මේ ගැන සාවධානව කරු විමසා බලන දෙයක් නැහැ. අපි ඔක්කොම කරුණු ඔබතුමන්ලා අපිටත් වැඩිය හොඳින් දන්නවා. ඉතින් ඒ නිසා මේ රැකියාව විරුද්ධ උපාධිධාරී සියලු දෙනාටම රැකියාව ලබා දෙන්න 35000 කතාවක් දාලා තියෙනවා. නමුත් 30000ක සහ තරුණ කතාවක් තමයි දාලා තින්නේ. ඒ තරුණයෝ කවුද මෙතන ඉන්නේ කියලා කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ අයවැය ඒක 35000 කතාව නැහැ. ඒ 35000 කතාවක් දාලා ඒ සියල්ල දාලා තොරතුරු ටික අපිට රැකියාව විරුද්ධ උපාධිධාරීන්ට මේ රැකියාව ටික ලබා දෙන්න කියලා තමයි අපි මේ අද ඉල්ලීම කරන්නේ. ඒ සහ අපේ බලාපොරොත්තු කඩවෙච්ච එක අපිට තිබුව තක්සේරුව කඩවෙච්ච එක පිළිබඳව පැමිණිල්ලක් තමයි අපි කරන්න ආවේ. ඒ අදහස තමයි අපි ලබා දෙන්න ආවේ. අපිට රැකියාව විරුද්ධ උපාධිධාරීන් විදිහට ලංකාවේ ඉන්න සමස්ත මේ රැකියාව විරුද්ධ උපාධිධාරීන් සියලුම දෙනා අද ඉච්ඡා බංගත්වයට පත් වෙලා සමහරු සිය දිවි හානි කරගෙන තියෙනවා. සමහරු ලෙඩ වෙලා හાર્ට් ඇටැක් හැදෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක තියෙන මානසිකව අසහනයට පත් වෙලා මේ මට්ටම ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක මෙතනින් එහාට එහෙම අරන් යන්න එපා කියන එක අපි කියනවා. අපි බැගෑපත් කළා ඉල්ලනවා මේකට විසඳුමක් ඉක්මනින් ලබා දෙන්න කියලා.